ඒ හින්දා මේ පිරිසිදුකම පිළිවෙල කියන එක මානසික සෞඛ්‍යයට හරි වැදගත්. පෞල් අවුල් ඇති වෙන්න ඕක හරියට බලපාන. අපේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඉන්නවා. එයා නිතර කියනවා අයිෂ බලනවා ලංකාවේ කාන්තාව ගෙවල් වල ඉන්නේ හැටි. මං අහනවා ඇයි සර්? නිකන් හුචක්කු වගේ ඉන්නේ ඔයි කියේ. හුචක්කු වගේ. සර් කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ? වචනේ කොහෙන්ද මන් දන්නේ නැහැ. මං අර හවුස් කෝට් එකක්ද මොකක්ද එකක් එල්ලගෙන ඔළුවක් පීල්ලා නැහැ. හරියට මූණක් කටක් හොදලා නැහැ වගේ. පපුවේ තියෙන ඕන දේවල් බඩදිහ. දැක්කහම ස්වාමීන් වහන්සේට පිළිකුල් භාවනාව කරන්න පුළුවන්. හැබැයි පාරේ යනකොට බෙන් සතයක් වගේ යනවා. වැඩ තියෙනවා කෙලින් කරලා ඔලු පීරලා හැඩ වැඩ දාලා පාරේ බෙන් සතයක් ගෙදර මල හුචක්කුවා. උදේ හවා ස්වාමි පුරුෂයෙකුට දකින්න සිද්ධ වෙන්නේ මේ හුචක්කුව නම් මිනිහා පාරේ යන බෙන් සත දිහා කෑදර විදියට බලනවා. මේක දුරදි කියන්නේ බෙන් සතයක් එලවලා බලන්න හිතිච්ච දවසක. ඉතින් ස්වාමි පුරුෂයෙක් නොමකට යාම සම්බන්ධව 150 කාන්තාව වග කියන්න ඕනේ. ඉතින් අපේ කාන්තාවන්ගේ දුර්වලකමක් තමයි කසාද බඳලා ළමෙක් දෙන්නෙක් හම්බුනාට පස්සේ හිතනවා මගේ මිනිස්සයා මගේ මොනවද නොදක තියෙන්නේ. ඔහෙ ඉන්නවා එල්ලගෙන වැටකොළු මැස්ස වගේ. ඔය හුචක්කු හොදන්නෙත් නෑනේ අනිත් එක. පොද්ද බාලා අත පිහින්නෙත් ඕකෙන්. ළමයා පිහින්නෙත් ඕකෙන්. අඬලා හොටු සූරන්නෙත් ඕකෙන්. සියලු ගඳ සුවඳ ඕකේ තියෙනවා. මදිද මිනිස්සු ගෙවල් වල ඉන්නේ. රෑ වෙනකල් ටෙලිවිෂන් බල ඉඳලා එලි වෙලා නැගිටලා කපු ආවේශ වුණා වගේ හුචක්කුවක් එල්ලගෙන යනවා ළඟ තියෙන කඩේට පාන් ගේන්න. පාන්කාරයට වගතුවක් වෙන්නේ නැහැ දැක්කහම උදේ. කොච්චර අප්‍රසන්නද බලන්න. අප්‍රසන්නද බලන්න. තමන් වව ප්‍රමාණ කරගන්නවා. දැන් නිකන් හිතලා බලන්න මේ නෝන මහත්තුරුන්ගේ මහත්තුරු කොහේ හරි වැඩ කරනවා පුද්ගලික කොම්පැනි එක හරි බැංකුව වල හරි ඒවල කෙල්ලෝ එන්නේ හැඩ වැඩ දාලා කූරු බූරු ගහලා එන දිස්නේ ගගහනේ අද එන්නේ වැඩට. ඉතින් මහත්තයා වැඩ කරගෙන ඉඳලා ඔලු උස්සලා බලනකොට හැමතැනම තරු කැට නිල් කැට පායලා. මිනිහත් වැඩ ඇරිලා යනවා මගේ තරු කැට පායලා ඇති කියලා. හුචක්කු එල්ලගෙන බොඳ බීදුම් බල බලා ඉඳලා ඉවිලා දොර අරිනවා. උ බාර් එකේ පැයක් ඉඳලා එන්නේ අනිත් දවසේ. දැන් බලනකොට ඉස්සර ලස්සන සින්දුවක් තිබුණා දැන් ඇහෙන්නේත් නැහැ. හැන්දෑ කළුවර ගලා හැලෙන සඳ සෙනෙහස දැල්ලුණු නිවස සොයායෙන් ඔබේ සිනාවත මඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාලන්. බලනකොට ඒ කාලේ ඒ එක ගීතයක් වුණත් අරගත්තාම ජීවිතයට යමක් කියනවා නේ. ජීවත් වීමේ ආශාව දල්වනවා නේ. මේක හරිම වැදගත් දෙයක්. පිරිසිදුකම පිළිවෙල සමහර ගෙවල් වලට යනකොට සාලේ සාප්පුවක් වගේ නඩත්තු කරනවා පිත්තල පහන් පඩික්කන් රටේ නැති කේල් මල් ගොඩ ගන්නවා ණය වෙලී බඩු ගෙනහලා ගොඩ ගන්නවා එන කෙනෙකුට පෙන්න බලපල්ලා වුණ අපේ සයිස් එක ඔජ වඩලා පෙන්නන්න හරි ඒ ගෙදර මුළු තැන්කට ගියාම හදන තේ කෝප්පේ බොණ්ඩ හිටින්නේ ගේ දොරේ මස් කරලා පුස්සි එහෙම අස්පස් කරලා ටෙලිවිෂන් එහෙම වහලා දාලා නාලා අර හුචක්කු එහෙම අඳින්නේ නැහැ හරිද මම ඔය හුචක්කු කියන එක දවසක් එක සභාවක මහත්තයෙක් වැඩසටහන ඉවරුනාට පස්සේ මට ඇවිල්ලා කියනවා සර් ඔය හුචක්කුවට තව කෑල්ලක් දාන්න තියෙනවා කියලා. මම ඇහුවා මොකද්ද? සාරිය ඇඳලා වැඩට යන නෝනලා ඉන්නේ. ඒගොල්ලෝ වැඩ ඇරිලා ඇවිල්ලා සාරිය ඒගොල්ලෝ පැත්තකට දාලා යට සාය උස්ස ගන්නවලු. ඒකෙන් තමයිලු හැමගේ නයිටියට රින්ගන කල් ඉන්නේ හුචක්කුව තව හොඟයි. බලන්නකො මේ අපේ මිනිස්සු ඉන්නව ඇති නේද ගෙවල් වල ඔහේ. ඈ ඉතින් බස්සෝ බකමුණු වෙන්න බලපාන හේතුව ඔය ඇතුලේ තියෙනවා. ඒ කැමති දේකුත් අරගෙන යන්න මස්ටර්ඩ් හරි පූල් දෝසි හරි අරගෙන යන්න. එල පොඩ්ඩක් දොරකට ඉඳලා මග බලාගෙන ඉන්න හැන්දෑ කළුවර ගලා හැලෙන සඳ සෙනෙහස දැල්ලුණු නිවස සොයා එමි වගේ දැනේ. ඒතර අහන්න බැරිනේ අද මේ මොකෙක් වෙහිලා දැන්නකො ඉතින් වැහිච්ච එක්කෙනා ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා පොඩ්ඩක් ස්ටෝප් වාඩිලා තේ ටිකක් එහෙම කිපි කතා කරන්න පටන් ගන්න. පළවෙනි දවසේ වර්ධි, දෙවෙනි දවසේ වර්ධි, තුන්වෙනි දවසේ හරියක්. මෙහෙම තේ ටිකක් පිළි තමුතුර මට පොඩි කතාවක් තියෙනවා. තමුසු වගේ මිනිහෙක් කෙනා දෙකෙක් ඇවිල්ලා කිව්වා පොඩ්ඩක් ඒවා තමුතුර කියලා දෙන්න. දත් කඩා ගන්න එපා ඔවා කියන්නේ ගිහිල්ලා. හරි. මහත්තුරුන්ට කියන්න එකක් තියෙනවා. මේ හොඳ පොත් දෙකක් තියෙනවා කියවලා බලන්න මේ එකක්. පිරිමිතේ හරි ලස්සන දේවල් තියෙනවා. හරිම ලස්සන දේවල් දැන් එකක් තමයි මේගොල්ලෝ කියනවා ස්වාමි පුරුෂයන්ට සතුටින් ජීවත් වන්න ඔබ කැමති නම් අවංකවම ඔබ කැමති නම් ඔබ කළ යුතු වැදගත් දේ බිරිඳව නිතරම සතුටින් තියන්න. ආදර ටැංකිය පුරවන්න කියලා කියන්නේ. සතුටින් තියන්න. තේ තියෙන හැටියටම කියන්නම් කොනේ. මෙන්න මේව කරන්න කියලා කියනවා. ආදරයෙන් වැළඳ ගන්න.
ඒ කියන්නේ කසාද බැන්දට පස්සේ යහනේදි විතරලු මිනිස්සු වැළඳ ගන්න. බදින්න කලින් නම් පන්සලේදී හම්බුණා chance එකක් වැළඳ ගත්තා. වර්ණනා කරන්න, සුව පහසුව දෙන්න, ආදරයෙන් අත ගන්න, ඇල්ම මහත්සේ දක්වන්න, එහා ජීවිතයේ සම්පූර්ණ සතුට ලබන්න, ඇගේ හැඟීම් දැනීම් වටහා ගන්න, අගය කරමින් කතා කරන්න, ඇගේ කටයුතු වලට උදව් කරන්න, පෝෂණය කරන්න, ඇගේ වේදනාවලදී සුව පහසුව සලසන්න, අස්වසන්න, අනාගතයේ දෙස සුබවාදීව බලන්න, තුරුළු කරගෙන හිඳමින් යලි යලිත් සිප ගන්න, ආරක්ෂා කරන්න, සෙමින් සමමතින් අත ගන්න, ප්‍රබෝධ කරන්න, සනසන්න, තදින් වැළඳගෙන සිප ගන්න, යාන්තමින් විකන්න. තව තියෙනවා, පිටුවක් තියෙනවා, මම මේ ටිකයි කිව්වේ. හැබැයි මේ ඔක්කොම එක සැරේ කරන්න කියලා නෑ. හරිද? දැන් මේවා ටික කටපාඩම් කරගෙන ගිහිල්ලා චක්කරේ පාඩම් කරනවා වගේ පේලියට කරන්න යන්න එපා. තමුසේ මොලේ නරක් වෙලාද කියලා අහන්න. එක සැරේ කරන්න කියලාත් නෑ, ඔක්කොම කරන්න කියලාත් නෑ. දැන් මේක කියන්නේ මිනිහෙක් ළඟ මෙහෙම දේවල් තියෙන්න ඕනේ.